සෑම දිනකම පාසල ඇරිලා ගෙදර යන මිලන් පරණ උද්‍යානය පහු කරලා ඇවිදගෙන යනවා. ඒ උද්‍යානය ඇතුලේ ඉරිතලපු පාරවල් වගේම මහා විශාල කන්දකුත් තිබුණා. අනිත් ළමයි හයියෙන් දුවලා ගියත් මිලන් කන්ද ගාවදී නතර වුණා. මටත් ඒ කන්ද නගින්න ධෛර්යය තිබුණා නම් කියලා එයාට හිතුණා. මිලන්ට ලොකු හීන තිබුණත් දෙයක් අමාරු වුණාම එයා ඒක නතර කළා. එයා ඇඳපු චිත්‍ර, කරපු සෙල්ලම් හැමදේම අතරමඟ නතර වෙලා තිබුණා. වැඩක් අමාරුයි කියලා දැනෙනකොට මට මේක කරන්න බෑ කියලා එයා බය වුණා. දවසක් මිලන් දැක්කා පොඩි දුඹුරු බල්ලෙක් කන්ද නගින්න උත්සාහ කරනවා. ඒ බල්ලා වේගවත් සතෙක් නෙමෙයි. ඌගේ කකුල් කොටයි. කන්දත් ගොඩක් බෑවුම් සහිතයි. ඒත් බල්ලා නතර වුණේ නැහැ. ඌ ලිස්සලා වෙටුණත් ආයෙත් නැගිටලා හිමින් ඉස්සරහටම ගියා. ඌ කන්ද මුදුන දිහා බල බය වුණේ නැහැ. ඌ කලේ ඊළඟ පියවර තබපු එක විතරයි. ඒක දැකපු මිලන්ගේ හිතට ලොකු ධෛර්යයක් ආවා. එයා හිමින් සැරේ පළවෙනි පියවර තිබ්බා. එයා උඩටම යනකොට මුළු ගමම ලස්සනට පේන්න ගත්තා. ලොකු ජයග්‍රහණ ලැබෙන්නේ බය නැතුව තියෙන පුංචි පියවරවල් වලින් කියලා මිලන් එදා ඉගෙන ගත්තා. අමතක නොකර අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. අපි ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.